සුබ දවසක් මගේ ආදරණීය යාළුවනේ. මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. අද මං අරන් ආවේ ඇසළ පොහොය දවසේ හවස් වරුවේ අපි ගියපු පොල්පිටිය පන්සලේ නිර්මාණය කරලා තිබුණු ලස්සනම ලස්සන තොරණක් ඔයාලට පෙන්නන්න. මං හිතනවා අපි මේ ජීවත් වන ජීවිතයේ අපිට මුහුණ දෙන්න එන ප්‍රශ්න ගොඩක් අපි හැමෝටම තියෙනවා කියලා. ඒත් අපි ඒ ප්‍රශ්න ඔලුවේ පොරෝගෙන ගේ අස්සටම කොටු වෙලා ඉන්න ගියොත් මනසින් වැටෙන්න පුළුවන් උපරිම තැනට අපි වැටෙනවා. මං නම් මේකට විසඳුමක් විදිහට තමයි හස්බන්ඩ්වයි දරුවෝ දෙන්නමයි එක්කගෙන මේ විදියට පුංචි දුරකට හරි පුංචි වෙලාවක් වෙන් කරගෙන ගිහින් විනෝද වෙන්න තීරණය කරලා තියෙන්නේ. පුංචි දරුවන්ගේ ගෙවන මේ සුන්දර කාලය අපිට ආපහු ගන්න බෑ. ඒ නිසා අපිට නොලැබුණු හැමදේම දෙන්න තමයි මයි මගේ හස්බන්ඩ්ුයි තීරණය කරලා තියෙන්නේ. මාලිගේ ඉඳන් ඔබ ලියූ කවියේ මිහිර විඳින්නම් මේ අහස පුරා තාරුකාරන් මම ආදරේ කවිය ලියන්නම් රතු රෝස හීන මාලිගේ ඉඳන් ඔබ ලියූ කවියේ මිහිර විඳින්නම් මේ විදිහට තොරන් බලන්න රෑට ආපුවම මට මතක් වෙන්නේ මගේ පුංචි කාලේ. මගේ පුංචි කාලෙත් මගේ තාත්තයි අම්මයි හැමදාම පොහොය දවසකට වෙසක් පොසොන් ඇසළ වලට අනිවාර්යෙන්ම මාව මේ විදිහට තොරන් බලන්න එක්කන් ගිහින් තියෙනවලු. එයාලා ඉතින් එහෙම කියනවා. මමත් ඉතින් මගේ දරුවෝ දෙන්නව පුළුවන් විදිහට හැමදේම හැමතැනම එක්කන් යන්න තමයි ඉතින් try කරන්නේ. පේනවනේ ඉතින් අපේ ගෙදර චූටි බබා එයා තමයි බොම්බයි මටයි කන්නේ. බබාලා නෙමෙයි. එයා තමයි චූටි බබා. ඉතින් ළමයි ජීවිතේ අපිට මොන ප්‍රශ්න ආවත් අපි ඒව සතුටින් බාර ගන්න ඕනේ. ඒව බාරගෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න නම් අපේ මනස රිලැක්ස් වෙන්න ඕනේ. මම මේ වගේ ගමන් ගිහින් තවත් සතුටු වෙන එක දෙයක් තියෙනවා ළමයි. ඒ තමයි මගේ අම්මවයි තාත්තවයි ඒ දෙන්නා ජීවත් වෙලා ඉන්න කාලේ මට පුළුවන් විදියට ඒ දෙන්නව සතුටු කරන්න. මොකද අපිට දෙමව්පියෝ නැති කාලෙක අපිට හිතෙන්න පුළුවන් අපි ඒ දෙමව්පියන්ට දෙන්න පුළුවන් සතුට දුන්නේ නෑ කියලා. අන්න ඒ නිසා තමයි මම මේ විදියට යන හැමතැනම මගේ අම්මවයි තාත්තවයි එක්කන් යන්නේ. සුළඟ තරම් වත් නොරිදන්නම් ඔබ මලක් වගේ මාරක ගන්නම් මේ අහස පුරා තාරුකාරන් මම ආදරේ කවිය ලියන්නම් රතු රෝස හීන මාලිගේ ඉඳන් ඔබ ලියූ කවියේ මිහිර විඳින්නම් ඔන්න ඉතින් තවත් සුන්දර රාත්‍රියක තමයි මේ වීඩියෝ ටික මම ගත්තේ. මේ තියෙන්නේ යාය කියන ප්‍රදේශයේ නිර්මාණය කරලා තිබුණු ලස්සනම ලස්සන තොරණක්. ඒක ඉතින් තියෙන්නේ මගේ ගෙදරට අල්ලපු ගමේ තමයි. මගේ ගෙවල් තියෙන ප්‍රදේශයට අල්ලපු ගමේ නිර්මාණය කරලා තිබුණු තොරණක් තමයි මේ. ඉතින් අපි ඒකත් බලන්න පොයට දවස් 2කට පස්සේ ගියා. ඉතින් යාළුවනේ අදට මම ගිහින් එන්නම්. මාව බලන් හිටපු අහන් හිටපු හැමෝටම සුබ දවසක්. ආයෙත් ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. අමතක නොකර මගේ channel එක subscribe කරන්නත් මතක තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්.